උදේ පාන්දර ආව ගම්පොළ වෙළඳ සංගමේ. මං හිතුවේ මේ කාලේ හරියට ආධාර ඉල්ලන්න දෙනවා. මම මේ වෙනකොට කෝටි 4කට වැඩියෙන් දීලා තියෙනවා. අපේ පින්නතුන් දෙන ඒවා, දානපතියෝ දෙන ඒවා. මේ ඇත්තෝ ඇවිල්ලා කිව්වේ එකම දේ, හාමුදුරුවනේ ජීවිතේ නැති වෙන්න දෙයක් නැහැ. විශාලා මහනුවර ගම්පොලින් දැක්කා. හිත හැදෙන්න ඉක්මනට බණ ටිකක් කියලා යන්න. ආශ්චර්ය. දෙමළ මිනිස්සුත් ආවා. මුස්ලිම් මිනිස්සුත් ආවා. සිංහල මිනිස්සුත් ආවා. ඒ සේරම ඇවිල්ලා කිව්වේ, හාමුදුරුවනේ ඉක්මනින් ගම්පොලට එන්න බණක් කියන්න. මං කිව්වා ඇයි? ගම්පොලක් නැහැ. මේ ප්‍රදේශයට වෙච්ච විපත්ති හරි අඩුයි. ආපදා එමටම ඇති. සංසාරේ කරපු අකුසල් වල බරපතලකම කොච්චරද කියනවනම්, හාමුදුරුවනේ කෝටිපති පවුල ඔය නේ කෝටි ගානක රත්තරම් බඩු බොක්ස් එකක දාගෙන ගෙදරින් එළියට බැස්සලු. ඒ ළඟින් වතුර පාරක් යන හින්දා යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා, යාළුවාගේ ගෙදර ගිහින් ඉන්නකොට මහරෑ වෙනකොට යට තට්ටුවට වතුර ඇල්ලුවලු. කට්ටිය හිතුවලු උඩ තට්ටුව තියනවනේ. කවදාවත් කිසිම කෙනෙක් මෙහෙම අසරණ වෙන්න හොඳ නැහැ. කවදාවත් පින්නතුනේ කිසි කෙනෙකුට මෙහෙම මරණයක් අත් වෙන්න හොඳ නැහැ. මම ඔය පින්නතුන්ගෙන් ඇහුවා, කියනවා හාමුදුරුවනේ යට තට්ටුවට වතුර පිරිච්ච හින්දා වෙන්න කට්ටිය උඩ තට්ටුවට ගිහිල්ලා අර ඉලෙක්ට්‍රික් ගේට්ටු දොරවන්නේ වැස්සට පස්සේ මොකද වුනේ? හාමුදුරුවනේ දොරවල් අරින්න බෑ, ගේට්ටු අරින්න බෑ, කරන්ට් එක ගියා. කඩන්නද? බහින්න බෑ, යට තට්ටුව පිරීලා ගහගෙන යනවා. මට පාන්දර 2ටත් එදා කෝල් ආවා චොපර් එකක් හරියවන්න කියලා. ඒ කෝල් එක ගන්නකොට ඇහෙන්නේ පරක් තරක් නැතිව බේර ගන්න කියන හඬ විතරයි. හාමුදුරු කෙනෙක් කියනවා ගම්පොළ ටවුන් එකේ අපේ මේ ජීවිතේ මරණ බය, ජීවිතය කියන්නේ මොකක්ද කියන එක මේ මිනිස්සු දැන් හැල්මේ දිව්වට මොකද එදා දැවුණලු. හාමුදුරුවනේ 6 දෙනෙක් මැරිලා හිටියා උඩ තට්ටුවේ පරාලවල එල්ලිලා. වතුර පිරෙනකොට එල්ලෙන්න තියෙන අන්තිම එක මොකද්ද? බාල්කෙත් නෙමෙයි, පරාලේ. 6 දෙනාම මැරිලා. 6 දෙනාම මැරිලා. මොන දුකක් විඳින්නද? පින්නතුනේ වතුර පෙවිලා මැරෙනවා කියන්නේ. මේ දරුවෝ ඉස්සරහ, අම්මා තාත්තා ඉස්සරහ ප්‍රාර්ථනා කරන්න. මේ වගේ ව්‍යසනයක් නම් දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ආය මේ ලංකාදීපයට එන්න එපා, සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි දැක්ක මේ පැතිවල මේ පින්නතුනි මොකටද කියලා ජීවිතේ දෙනවා. සමහර ගෙවල් වල මඩ දාලා තියෙනවා දකින්නද? රත්තොට පැත්තේ හාමුදුරුවනේ උළුවහු වලට උඩින් මඩ අදිනකොට මිනි හම්බුණා.
මොන මරණේ වේදනාව. මොකක්ද මේකේ පිරිමහන්න තියෙන එදිරිවාදිකම? මොකක්ද මේකේ පිරිමහන්න තියෙන වෛරය? මොකක්ද මේකේ අනෙකත් එක්ක රණ්ඩු දබර වෙලා ඔට්ටු තට්ටු වෙලා මොකක්ද අපිට බේරගන්න තියෙන්නේ? අපි මේ ලෝකෙ මහා හිතන්නේ නැති විදිහට මැරෙන මිනිස්සු. හිතන්නේවත් නැති විදිහට ජරාවටපත් වෙන මිනිස්සු. අපි පින්නතුනේ හිතන්නේවත් නැති විදිහට ව්‍යාධියටපත් වෙන මිනිස්සු. මොකටද ඔය ඔට්ටු වෙන්නේ? මොකක්ද අනෙකට දුකක් දීලා අපිට ගන්න තියෙන දේ? පොරාලනෝනේ දුයිඩ කඩන් වලට. මේ පැත්තේ වල නැත්තම් සහෝදර ගැන කල්පනා කරන්නකො. මොකක්ද අපි අන්තිමේ ලබලා ඉතුරු වෙන දේ? මොකක් හරි එකක් තියනවද මේ ජීවිතේ? එක කඩයිමක් පැන්නට පස්සේ හාමුදුරුවනේ මට මෙන්න මෙදා ඉඳන් සැනසීමක් තියෙනවා කියලා කියන්න එකක් තියෙනවද? මේකේ පින්නතුනි තියෙන්නෙම පහුවෙන්න ඇදගෙන යන්න බර දැනෙනවා විතරයි. මේක ඇදගෙන යන්න වේදනාව දැනෙනවා විතරයි. අර අහලත් මම හිතන්නේ බුදුවරු දේශනා කරලා තියෙන්නේ නේද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය නේ මනසාචේ පසන්නේන පදුට්ටේන. හරි වැදගත්. භාසතිවා කරෝතිවා. හොඳට මතක තියාගන්න. මේ සංසාරේ කියන හැම වචනයකටම වග කියන්න වෙනවා පින්නතුනි. කියන හැම වචනයකටම පෙනී හිටින්න වෙනවා. අපි කරන හැම දෙයකටම පෙනී හිටින්න වෙනවා. කොහොමද? අර තතෝනං සුඛමං වේති දුක්ඛමං වේති එක්කෝ ඡායාවන පායිනි නැත්තං චක්කං වහතෝ පදං. ජීවිතේ දන්න කාලේ ඉඳන් එන්න ඇති වෙන්නේ දුකද සැපද? මං කියන්නේ වයසට යන්න නේර මෙතනද රූපොඳ කන්නකුල් වැටිලාය නාස් පුඩු හෝස්කා ගඳ සුවඳ මැකිලාය දිව රළු යදත් දෙපළ සියල්ලම වැටිලාය අංග පසංග රූ සපුව වැඩිපුරම මැරිලාය. ඕක නෙමෙයිද වෙන්නේ? දන්න කාලේ ඉඳන් මේ වෙනකොටත් මින් ඉදිරියටත් ඉස්සරහටත් තියෙන්නේ වෙනදන අර කරපු පව් පින් එක්ක මේ ගමන යන්න දෙන්නේ.